මොකද මේ අද කරන්නේ? අද හදමු අද මස් කරියක් හදමු. මස් කරියක්? ඇයි මොකද අද මස් කරියක් හදන්න හිතුනේ? මම මේ දවස් ටික අපි කෑවේ චිකන් නේ. අද හදනවා හරක් මස් කරියක්. ඕකේ කො මස් එක? ඔන්න බලන්න. ඉතින් කිලෝ එකකුයි ග්‍රෑම් 292යි ගාන 22යි 98යි. සලාමත් මේ කපා ගමුනේ. ඔව් කපන්න බලන්නේ නේ. මොනවද එතන මේ තක්කාලි ලුලුවක් තියෙනවා? මම මේ කොන්න තක්කාලි තියෙනවා. ඊට පස්සේ රට ලුණු තියෙනවා. තක්කාලි කැමති ප්‍රමාණයට ගන්න. මෙතන තියෙන සුදු ලුණු, ඉඟුරු, ඊට පස්සේ මෙහි අපේ ජර්මනි මාළු මිරිස්, කොළ. කොත්තමල්ලි කොළ. මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම මස් ටික කපා ගමු. කපලා අපි ඒකට මිරිස් තුන පහ අත ගාලා ටිකක් තියෙන්න ඕන. ඊට පස්සේ තමයි රස එක. කපලා ඉවරයි වගේ නේද? ඔව් දැන් අන්තිම කෑල්ල යන්නේ. අපි දැන් මේ මස් කෑල්ල ගත්තට මේක හොදන්න ඕන මේක සෝදන කරලා පිරිසුදු තියෙන එකක් හොඳේ. ඕකේ. නැතුව මේ අර සෝදින්න ඕනේ නැහැ. ඒක ගොඩක් ලේ ගියාට පස්සේ මේකේ තියෙන ගුණෙත් නැති වෙනවා. මේකේ තියෙන රසත් නැති වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ කෙලින්ම කුට්ටිය කපලා ගන්න තියෙනවා. හරිනේ? හරි. දැන් ඉතින් දැන් මොකද කරන්නේ ඊළඟට ස්ටෙප් එක? මේකට කරමු දැන් මේ ඉඟුරු සුදු ලුණු. ඔව්. ඒවා තලා ගන්න ඕන. කරපිංච තියෙනවා නම් කරපිංචක් දාන්න, රම්පේ තියෙනවා ඒවා දාන්න. අපිට රම්පේ නෑ කරපිංච තියෙනවා. කරපිංච ඇත්තේ ගියතරේ මම මේ ලංකාවෙන් ගෙනම කරපිංච අපි ඩීප් ෆ්‍රීසර් දාලා තිබ්බයි නේද? ඔව් කරපිංච තියෙනවා. ඔව්. රම්පේ නෑ. දෙහි කොලක් තියෙන මං ගාව අපි ඒකත් දාමු. ඊට අපි ලුණු කපා ගමු. හරි. දැන් අපි මේක දැන් ඉඟුරු සුදු ලුණු ටික අපි කොටමු. මේ තියෙනවා දෙහි කොළ. ඔය දෙහි කොළ කොහෙන්ද මෙහෙ ගන්න තියනවද? ඔව් මේ ගන්න තියෙනවා. ඕකේ. මේක තමයි. බෝතලෙත් ටිකක් තියෙනවා නේද? කොහොම මේ වගේ මේ එතකොට අපි මේ කරපිංච නේ ඔය. කරපිංච නම් ලංකාවේ ගෙනාවා. කරපිංච වල ටික කළු වෙලා. කරපිංච. දැන් හසුවන්දයි. ඒක පොඩ්ඩක් හොදන්න ඕන මොකද මේකේ වැලි තියෙනවා. ඔයාලා කොත්තමල්ලි කොළ ටික. කොත්තමල්ලි කොළ මම දැන් ලංකාවේ තියෙනවා. අපි බිරියානියම හදනකොට ගන්න. ඒක දාලා කෙටුවා. ඒකෙත් තියෙන රසක්. දැන් ඔන්න අපි මේකට ගම්මිරිස් මොනවද සුදු ලුණු, ඉඟුරු, ඊට පස්සේ ලෙමන් කොළ දාලා හොඳට කෙටුවා. මේවත් දැම්ම මොකද්ද? කොත්තමල්ලි කොළක් දාලා කෙටුවා. දැන් මේක මේකට දාමු. මේකට අපි දැන් දාන්න ඕන අවශ්‍ය වුණාට ලුණු. මිරිස් 3-5. දැන් අපි ඒ ටික දාමු. මේ ඇවිල්ලා මේ ලංකාවෙන් ගත්ත මිරිස් කොට මේ බැදපු තුනලා මේකත් ඇවිල්ලා මේ ස්විට්සර්ලන්තෙන් ගත්තේ curry powder roasted ඊට පස්සේ කහ ටිකක් දාමු මේ ඇවිල්ලා ජර්මන් එක ඊට පස්සේ මේකත් ඇවිල්ලා මේ ජර්මන් curry powder එක ඔව් මේක ලංකාවෙන් ගෙන අපේ එනවා සුන් ඒක සුන් තියෙන හොඳට ඒ ලංකා කඩවල වල ගන්න තියෙනවද ඒ විදිහට කොහොමද? ඔව් හොඳ තැනකින් බලලා ගන්න ඕනේ. ඉතින් පැකට් එක වලින් මං හිතන්නේ.
ලුණු ඉතින් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මිරිස් ඒකත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. අඩුවට මිරිස් හරි වැඩියෙන් කනවා නම් සාමාන්‍ය ඉතින් මස් එකකට මිරිස් ටිකක් තියෙනවා වැඩි කරලා. මේකත් ඇලේ ජර්මනි එකක්. සර නැත ගම්මිරිස්. සල් සුට්ටක් තියෙනවනේ. තියෙනවද? තියෙනවා සල් ටිකක් තියෙනවා. මම මේ ළඟදී ඔක ගත්තනේ මේ ඒකත් දාන්න. දැනුන්නේ නැහැ ගම්මිරිස් කියලා. ඔව් තමන්ට කැමති ප්‍රමාණයට දාගන්න පුළුවන්. අර කොච්චරක් ගම්මිරිස් කියන එක අර ඒ වෙලාවෙම කුඩු කරලා ගන්න එක තමයි රස කියන්නේ සැර තියෙන්නේ. මේකත් මේක පාට ගන්න වගේ නම් රතු පාට වගේ ගන්න ඕනේ. මේක සැර නෑ. පාට ගන්නවා නම් මේකත් හොඳයි. හොඳේ. ඔය පරිප්පෙම ඉන්නකොට මේකත් දැන් ඉවරයි දැන්. මේකත් දාන්න. ඒක සැරක් නෑ ලස්සන පාටක් කියන එකක් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දානවා ගොරක දානවානේ. මේ තමයි ලංකාවේ එකක්. ගොරක. මේ ලංකාවෙන් ගෙන ආපු එකක් නේ. ගොරක දාන්නේ අපි ගාන මේ නෑ සියඹල ඇඹුල්. සියඹල ඇඹුල් නැති නිසා තමයි දාන්නේ. සියඹල ඇඹුල් නෑ. ඒකත් පේස්ට් එකක් වගේ නේද? ඔව් ගොරක පේස්ට් එක. මේකත් දාන්න. ඔව් බඩේ ඔක්කොම දාලා තියෙන්නේ නේද? අපි දැන් මේක හොඳට අනාගමු. අත් දෙක හොද ගන්න ළමයි. අපෝ පොඩි කාරණා මේව අල්ලන්නත් බය අත සැරයි එතකොට. මෙයා වෙනකොට මෙයාට මම තමයි කපලා දෙන්නේ. ඔව්නේ. මෙයාට උයන දාන්න මස් විතරයි ඇත්ත කියන්නේ. වෙන නම් මුකුත් නෑ. මමත් ඉතින් හදන්න කොහොම වීඩියෝ එකක් බලන් තමයි. ඔව් මේ කැම කියන එක ඒක ඇවිල්ලා කලාවක්. ඕගොල්ලන්ට කැමති විදියට ඒක හදාගන්න පුළුවන්. අපිත් මේව ඉගෙන ගත්තේ YouTube වලින් තමයි. එක විදියට ඊට වෙනස් කරගන්න තමන්ට අවශ්‍ය දේ. තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න මේකමයි කියලා එකක් නෑ. ඕනම දෙයක් කලාවක්. මූලික දැනුම ගත්තට පස්සේ තමන්ට ඒක ක්‍රියේට් කරගන්න පුළුවන්. තව මේ අපි දානු මේකට විනාකිරි. විනාකිරි. ඔව් මේ විනාකිරි. මස් බුරුල් වෙන්න. ඒකත් ඕගොල්ලන්ට ඉතින් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. එහෙම ඉතින් සමහර කයට විනාකිරි තියෙනවනේ ඇලර්ජික් තියෙන කට්ටියක් ඉන්නවා. අන්න හරි උඹට ඒ පත ගෑවා. ඔව් බරට මිස් කරගත්තා. ගාලා හැබැයි දැන් ඉතින් ටිකක් වෙලා තියන්නේ. අඳුම ගානේ පැයක්වත් තියමු. ඒක තමයි ඒකේ නියම රසය එන්නේ. හරි දැන් අපි මේක පැයක් තියමු. එතන මට වැඩක් තියෙනවා. රෙදි ටිකක් තියෙනවා අයන් කරන්න. ඔක්කයි. එහෙනම් පැයකට පස්සේ අපි ආවම. නැවත හමු. හරි දැන් ඔන්න පැයකට පස්සේ ඔන්න ආයමත් ආවා. අපේ දැන් මේක උයන්න. දැන් ඔන්න යමු. පස්සෙක අපිට මෙතන මට අමතකුණා කියන්නේ අපිට මෙතනට අවශ්‍ය නැතුන කරද මුංගුයි කරාබු නැටි. අපිට ඉතින් මෙහෙ නෑ අද අර පිංචනේ රම්ප නෑ සේර තියෙනවා නම් සේර දාන්න. ඉතින් අපි තියෙන ටික අපි දාන්නේ. ටිකක් තියමු. මේ තියෙන්නේ අබ. මේ ඇවිල්ලා මෙහි පාවිච්චි කරන තෙල්. මෙන්න මෙහි තෙල් එක. මේ ඔලිවනුත් තියෙනවා. අපි අනිත් එකෙන් කරමු. හරි එහෙනම් අපි ඔන්න වාජනයක ගත්ත ලොකු වාජනය ඉස්සරහ ඩිපෝන් කරගමු. එහම තෙල් එක රත් වෙනවා. ඉතින් පොඩ්ඩක් ගින්දර අඩු කරගමු. අද Jadi kalau cincin kan ini, itu kan beda ya.
වාජනේ උසලිසා හොඳයි නැත්තම් වටේටම තෙරෙනවා. අපි දැන් මේක පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදගමුවා. සාමාන්‍ය කිරීමනේ ලුණු දැම්ම පස්සේ පොඩ්ඩක් වෙලා ඉතින් ඉන්න ඕන. අපි දැන් මේක රන්වන් පාටලා තියෙන්නේ. අපි දැන් මේකට දාමු අපි සීසන් කරගත්ත මාස් ටික දාමු. මේක අපිට පළවම් කරගන්න. බලන්න දැන් නාඩි කීපයක් මේක මේ වතුර මුකුත් තාම දාන්න නැතුව මේකේ තියෙන ඉස්ම වලින්ම ඒක හොඳට කලවම් කරගන්න. අපි මෙතන දාම දැන් කපාගත්ත තක්කාලි ටික. මම ඉතින් ගත්ත තක්කාලි දෙක තුනක් ගත්තා. ඊට පස්සේ තියෙන්නේ හොඳට කලවම් කරන්න. මේ හැමදේම මේ මස් එකට එකතු වෙන්න හොඳට කලවම් කරන්න. සුවඳ නම් එනවා. අපේ ඉතින් මාළු විලිස් ලංකාවේ වගේ සැර නෑ. දැන් මේක හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි මේක විනාඩි 3-4ක් වහලා තියෙන උතර මේකෙම මේ ඉස්ම ටික එළියට එනවා. කොච්චරක් විතර තියෙනවද දැන් ඕක? තින් විනාඩි 4ක් විතර චුට්ටක් බලමු විනාඩි 4ක්. ඕකේ. මේ අපි දැන් ගත්තේ මේ වාජනේනේ සමහරක් අපි දැන් පෑන් එකකින් කරනවා නම් ඒකේ ටක් ගාලා ඉක්මනින් හිතනවා. මේක වැඩි. ඉතින් අර මට ප්‍රමාණය නිසා තමයි මම මේක ගත්තේ. සෝ වැඩේ යනවා ටික ටික. අපේ නෝනා මේ මොකද කරන්නේ? චොකලට් එකක් අතේ තියෙනවා. මොකද කියන්නේ? දැන් චොකලට් කන්න බෑ. බත් කාලා ඩෙසර්ට් එක කන තියා ගන්න. ඔව් එහෙනම් ඒකත් කරමුකෝ. ඔව් අපි දැන් තා ටිකක් කියලා ඉන්න ඕන මේක බලමුනේ. තව එකක් කියන්න අමතක වුණා. මේකට අපි කපා ගත්තා අරතාප. ඕගොල්ලෝ කැමති නම් මේකට අරතාප දාන්නත් පුළුවන්. එන අල ටික. ඔව්. දැන් එනවා ඉස්ම ගතිය නේද? ඔව්. ඉස්ම ගතිය. මේකට මේ බලන්න මම කපා ගත්ත අරතාප ටික. අලගෙඩි මස්සදු වාජනෙට මේකක් දැම්ම නේද? අලගෙඩි 4ක් විතර. මේ පේනවද මේ කුතරනවා වගේ? ඔව්. පේනවා? සුවඳක් එනවා. අපි මේක නිතරම කලවම් කරමු. මේ තාම වතුර දැම්මේ නෑ මේ බලන්න. මේ උරන. පේනවා? අයි ඔක්කොම ඉන්නේ අර තක්කාලි වලින්. ඔව් තක්කාලි මාළු මිරිස් වලින්. ඒවෙම තමයි හැදෙන්නේ නේද? නිතරම කලවම් කරන්න. දැන් ඔයාට හරි ලොකු පළපුරුද්දක් තියෙනවා වගේ මස් එක හදලා නේද? ඇත්තම කියනවා නම් මම මේ මස් එක හදන්න දන්නේ නෑ. මම ඉස්සර හැදුවා. අපි අතර කාලයක් අවුරුදු ගාණක් නේද පුළා අපි ගෙදරට මස් ගෙනාවේ නෑ. අරක් මස් ගෙනාවේ නෑ. නමුත් දැන් මේ සුමාල් සරයක් හරි අන්න ඕන නිසා මොකද මේ ජිම් යනවා ප්‍රෝටීන් අවශ්‍යයි. අපි නිතරම කන්නේ චිකන් කන්නේ, කුකුල් මස් කන්නේ. ඉතින් මේ අපි මහත්තයාට මට කියලා දුන්නේ මස් එක හදන්න ඇති. නෑ මගේ කැම රසයිනේ. හොඳයි. මගේ කැම රසයි මම ඒක දන්නවා.
නමුත් ඇත්තට මස් එක නම් ඒ කියන්නේ මම කාලයක් අවුරුදු ගාණක් කාපු නැති මස් එකක්. දැන් නම් ඉතින් කනවා ඉතින්. දැන් ඉතින් අර ඉතලියට කනවා. ඒක නිසා මම දැන් එක හදන්න දන්නේ නැහැ ඇත්තට. අපි ඉතින් YouTube එකේ තමයි ඉගෙන ගත්තේ. හොඳයි. මං කියලා දුන්නා රසර තියෙයි. හරි අනිවාර්යයෙන්ම රසර තියෙයි. ඔව් අපේ මාතේ නිතරම YouTube බලන කෑම ගැන. හරි රස කෑමට විශේෂයෙන්ම මස්. ඒ අතර මට මේ විදිහට හදන්න කියලා. දැන් මමත් හදන හැබැයි මේ විදිහට නෙමෙයි. ඉස්මේනෝ මේක දැන්. පේනවා? ඉස්මේනෝ. දැන් එනවා ඉස්මේනෝ. ඔව්. හරි. කලවල් කරලා අපි මේ කපාගත්ත අර ටිකක් දාගමු. කලවම් කරගමු. හොඳයි වැඩේ හොඳට තියෙනවා හොඳට ඉගෙනගෙන තියෙනවා YouTube එකට විසිට් වෙන්න දැන් පත්‍ර දාමු. අතවැද්දා මේක දැන් ගින්දර වැඩි කරනවා. අපි ටිකක් වැඩිපුර වතුර දැම්මා. මොකද අපිට තවර හොද්දෙන් පොඩ්ඩක් තියෙනවනේ ප්‍රයෝජනයක් තියෙනවනේ. නැත්තම් ඕගොල්ලන්ට මෙච්චර වතුර දාන්නත් ඕනේ නැහැ. වතුර අඩු කරන්න පුළුවන්. අපි ඉතින් අර පොඩ්ඩක් හොද්ද ඕන නිසා දැම්මා. ඊට පස්සේ ගින්දර එන ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කරලා මේක හොඳට උතුරන්න දෙන්න. හොඳට උතුරනකොට ආයෙම ගින්දර අඩු කරලා ගොඩක් අඩු කරලා මේක වහලා හිමිසෙට තැම්බෙලා දෙන්න. බලන්න දැන් මේක හොඳට උතුරනවා. පේනවද? ඔකේ දැන් උතුරනවා. අයමත් හොඳට කලවම් කරන්න. කලවම් කරලා බලන්න ලුණු රසය කොහොමද කියලා අවශ්‍ය ප්‍රමාණය තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මේක ගින්දර අඩු කරන්න. අඩු කරලා ඕගොල්ලොන්ට මේකේ හොදි ගතිය ගොඩක් මේ කියන්නේ හොදි ගතිය අවශ්‍ය වෙන්නේ නැත්නම් මේක හිඳුනට පස්සේ මේ කෑමට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් වෙලා තියලා පොඩි ඕන අපිට පොඩි ටිකක් ඕන. දැන් ගින්දර අඩු කරනවා. අඩු කරලා ටිකක් වෙලා ගියාට පස්සේ කෑමට ගන්න. දැන් අපි මේක වහමු. ගින්දර අඩු කරන්න. ඕක තමයි තියෙන්නේ. කොච්චරක් වෙලා තියෙනවද ඕක? ඒක ඉතින් අර කියන්න අමාරු චුට්ටක් බලන්න. දැන් මේකේ දැන් හොදි ගොඩක් තියෙනවනේ. ඔව්. හොදි ගොඩක් තියෙන නිසා කෙනෙකුට හොදි අවශ්‍ය නැත්තම් ටිකක් වෙලා අර ඒක හිඳුනට පස්සේ ගන්න. නැත්තම් හොදි අවශ්‍යම නැත්තම් ඉතින් මේක හිඳිනකම් බලන්න. හැබැයි දැන් තියෙන්නේ අඩු ගින්දර. අඩු ගින්දර තියෙන්නේ. ඒ කියන්නේ මස් කරේ දැන් හදලා ඉවරයි නේද? මස් කරේ හදලා ඉවරයි. ඔව්. හදලා ඉවරයි කියන්නේ දැන් තව ටිකක් තැම්බෙන්න ඇරලා. ඔව්. මොකද දැන් අර තාප්පල් තව ටිකක් තැම්බෙන්න ඕන. අර තාප්පල් තැම්බෙන්න ඕන. ඊට පස්සේ අර තියෙන ඒ කියන්නේ මේකේ තියෙන අර මේ අර පොඩි එක හොඳට තව ටිකක් උතු වෙනවා. හරියට හරි. ඔව්. හරියනම් බලමු. මේනවනේ. දැන් මේ හොඳට නටනවා මෙයා දැන්. දැන් හොඳට නටනවා. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න. අපුඩේටි ඕගොල්ලොන්ට තව දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි මේක YouTube වලින් තමයි ඉගෙන ගත්තේ. කෑම හදනවා කියන එක Tamanට ඒක Tamanගේ කියන්නේ Tamanට කැමති ක්‍රියේටිව් කරගන්න පුළුවන්. ඒ එක එක්කෙනා විදිය. ඉතින් ඕගොල්ලොත් හදන්න. අදලා කමෙන්ට් එකක් දාන්න. අපි ළඟ සුමානේ හම්බෙමු. ආයෙත් වෙන කාර්යයකින්. ඔව් වෙන මොකක් හරි එකකින් හම්බෙමු. හරි එහෙනම් ගොඩක් ස්තුතියි. බයි.